කතා කරන්න යන්නේ මේ 2019 අවුරුද්දේ දෙවෙනි පත්‍රේ පාර්ට් A වල තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන විදිහට ඇවිල්ලා තියෙන මේ අවුරුද්දේ සමගාමී සමීකරණ ගානක්. එතකොට සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ අලුත් සිලබස් එකේ 16න් පස්සේ අලුත් සිලබස් එකේ හැම අවුරුද්දෙම වගේ මේ ගාන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සමගාමී සමීකරණ ආශ්‍රිත ගානක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම ගාන කියවන්නම් ගාන ස්ක්‍රීන් එකේ වැටෙයි. ඒක තමයි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. නැටුම් කණ්ඩායමක පිරිමි ළමයින් 5 දෙනෙක් සහ ගෑනු ළමයින් 4 දෙනෙක් සිටිති. එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමුන් මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි අතර සියලුම ගැහැණු ළමයින්ද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටියහ. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000කින් වැඩියි. කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000ක් විය. එතකොට රෝමන් ලක්කන් එකේ කියනවා පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් x සහ හරි. ඔව් මම ගන්න කියවන්න ඉස්සෙල්ලා. පිරිමි ළමයෙක් රෝමන් ලක්කන් එක පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් x සහ ගෑනු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් y ලෙසගෙන ඉහත තොරතුරු නිරූපණය කරන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. හරි. එතකොට පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල x ගැහැණු ළමයෙකුගේ පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල x ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල y කියලා තියෙනවා. හරි. එතකොට මේ ගානේ මුලදී අපිට කිව්වා පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000කින් වැඩි වෙනවා. මොකද කියන්නේ පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල. පිරිමි ඇඳුම් කට්ටල දෙකක් කියන්නේ එක කට්ටලයක මිල x. එහෙනම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල 2x වෙනවා. හරි. එතකොට පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල 2x වෙනවා. ඊළඟට මේක කියනවනේ ගැහැණු ඇඳුම් කට්ටල තුනක් ගැන. එතකොට ගැහැණු ඇඳුම් කට්ටල එකක මිල y නම් ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිල වෙනවා මොකද්ද? 3y. හරි. 3y. හරි. ඊට පස්සේ අපිට කියන්නේ පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා 1000කින් වැඩිලු. ඒ කියන්නේ පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා 1000කින් වැඩි. ඒ කියන්නේ වැඩි කවුද මෙතන? පිරිමි ඇඳුම් කට්ටල දෙකේ මිලද ගැහැණු ඇඳුම් කට්ටල තුනේ මිලද? ඇත්තටම මෙතන වැඩි පිරිමි ඇඳුම් කට්ටල දෙකේ මිල. කොච්චරකින් වැඩිද? 1000කින් වැඩි. ඒක හොයන්නේ කොහොමද? පිරිමි ඇඳුම් කට්ටල වල මිලෙන් ගැහැණු ඇඳුම් කට්ටල වල මිල අඩු පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිලෙන් ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිල අඩු කරපුවාම උත්තරේ කීයක් එන්න ඕනද? 1000ක් එන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිලෙන් ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිල අඩු කරපුවාම උත්තරේ එනවලු 1000ක්. එතකොට මෙයා මම පළවෙනි සමීකරණ විදිහට ගන්නවා. ඊළඟට කියනවා කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000ක් විය. හරි. නැටුම් කණ්ඩායමේ පිරිමි ළමයි කීයක් හිටියද? පිරිමි ළමයි 5 දෙනෙක් හිටියා. ගැහැණු ළමයි කීයක් හිටියද? 4 දෙනෙක් හිටියා. එතකොට පිරිමි ළමයි 5 දෙනා සඳහා වැය වෙන මුදල 5x. හරි. පිරිමි ළමුන් සඳහා වැය වෙන මුදල 5x. ගැහැණු ළමුන් සඳහා වැය වෙන මුදල 4y වෙනවා. මොකද ගැහැණු ළමයි 4යි මේ කණ්ඩායමේ ඉන්නේ. එතකොට 4y. හරි. එතකොට මේ ඇඳුම් කට්ටල පිරිමි සහ ගැහැණු ඇඳුම් කට්ටල ඔක්කොටම වැය වෙන සම්පූර්ණ මුදල රුපියල් 14000ක් වෙනවා. එතකොට මේ දෙන්නගේ එකතුව තමයි රුපියල් 14000ක් වෙන්නේ. එහෙනම් 5x ධන 4y y සමානයි 14000. මෙයා දෙවෙනි සමීකරණය විදියට එනවා. අපේ රෝමිලට එකකින් ඇහුවේ සමගාමී සමීකරණ විකලයක් ගොඩනගන්න කියලානේ. එතකොට මේ තමයි රෝමන් ලක්කම් එකට අදාළ උත්තරේ. මේ සමගාමී සමීකරණ විකල දෙක ගොඩනගන්නේ. ඊළඟට තියෙනවා රෝමන් ලක්කම් දෙකේ කියනවා එම සමීකරණ විසඳීමෙන් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිලත් ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිලත් වෙන වෙනස් හොයන්න කියලා. හරි. මම සමීකරණ දෙක වෙන වෙනම ලියාගත්තා. එක්කෙනෙක් 2x වෙන 3y සමානයි 1000යි. අනිත් එක්කෙනා 5x ධන 4y සමානයි 14000යි. හරි. සමීකරණ දෙක විසඳන්න දැන් තියෙන්නේ. හරි මෙහෙම කරන්න.
මේ සමීකරණ විසඳනවා කියන එක තමන්ගේ හැකියාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ සමීකරණ විසඳන එක. හරි. දැන් මෙහෙම. දැන් මෙතන පළවෙනි සමීකරණේ ඍණ ලකුණක් තියෙනවා. දෙවෙනි සමීකරණ නම් ඍණ ලකුණ නැහැ. දෙන්නම ධන විදිහට තියෙන්නේ. එතකොට මම මෙහෙම කරන්නම් ඉස්සෙල්ලා මෙතන y කියන එක්කෙනා වයින් කරගන්නම්. y කියන එක්කෙනා වයින් කරගන්න පළවෙනි සහ දෙවෙනි සමීකරණ යන දෙකේම y සමාන වෙන්න ඕනේ. දැන් මෙතන තියෙන එක්කෙනෙක්ගේ ඍණ 3යි y විදිහට තියෙනවා. අනිත් එක්කෙනාගේ ධන 4යි y විදිහට තියෙනවා. එතකොට 3යි 4යි කුඩාම පොදු ගුණාකාරය අපි දන්නවා 12. එහෙනම් y වලට 12 වෙන විදිහට සමීකරණ දෙකම හදා ගන්න ඕනේ. y වලට මෙතන y වලට 12 කියන්නේ y වල සංගුණකේ 12 වෙන්න නම් 3 කීයෙන් වැඩි වෙන්න ඕනේ? 3 4න් වැඩි වෙන්න ඕනේ. මෙතන y වල සංගුණකය 12 වෙන්න නම් 4 3න් වැඩි වෙන්න ඕනේ. ඒ එක්කෙනා ඒ කියන්නේ යා වෙන වෙනම වැඩි කරන්න බෑනේ. එහෙනම් මුළු සමීකරණයම පළවෙනි සමීකරණය 4න් වැඩි කරනවා. දෙවෙනි සමීකරණය කීයද? 3න් වැඩි කරනවා. හරි වැඩි කරනවා. පළවෙනි සමීකරණය වැඩි කරනවා කීයෙන්ද? 4න්. වැඩි කරපුවාම මට එනවා මෙයාවත් මේ පද තුනම 4න් වැඩි වෙනවා. එතකොට එනවා 4 වරක් 2 8x ඍණ 12y සමානයි මෙයා 4න් වැටුනහම 4000ක් කියලා එනවා. එතකොට මෙයා තුන්වෙනි සමීකරණය. ඊළඟට දෙවෙනි සමීකරණ ළම වැඩි කරන්න ඕනේ 3ෙන්. 3ෙන් වැඩි කරපුවාම 15x ධන 12y සමානයි 14 ඒවා 3ක්. 42යි 42000යි. එතකොට මෙතන මෙයා හතරවෙනි සමීකරණය බවට පත් වෙනවා. දැන් බලන්න මෙතනත් තියෙන මෙතන y වල සංගුණකේ 12යි මෙතනත් y වල සංගුණකේ මෙතන y වල සංගුණකේ 12යි ඍණ 12යි මෙතන y වල සංගුණකේ ධන 12යි. එතකොට මේ සමීකරණ දෙක 3යි 4යි කියන සමීකරණ දෙක එකතු කරොත් එහෙම අතන තියෙන ඍණ 12ට මෙතන තියෙන ධන 12 කැපිට යනවා. එතකොට y කියන එක මේ කතාවේ කල් තියාම අයින් වෙලා යනවා. ඉතින් y වයින් කරගන්න ඕන හින්දා මම මේ සමීකරණ දෙක එකතු කරනවා කීයද? තුන්වෙනි සමීකරණේ හතරවෙනි සමීකරණේ. හරි. එහෙනම් මම ලියනවා 3 ධන 4 කියලා. එකතු කරපුවාම එනවා 8x ඍණ 12y ධන 15x ධන 12y සමානයි මෙතන 4000 ධන 42000. මේ 12y ට මේ 12y කැපිලා යනවා. 15x ට 8x එකතු වුනහම 23යි x එනවා. මෙතන සමානයි 46000යි කියලා එනවා. දැන් මෙතන තියෙන x තනි කරගන්න දෙපැත්තම මම බෙදනවා කීයද? දෙපැත්තම බෙදනවා 23න්. මෙයා 23න් බෙදනවා. මෙයාවත් 23න් බෙදනවා. 23ට 23 ඒවා 1යි. මෙතන x සමානයි 23ට 1යි 46ට 2යි. 2000යි කියලා. එහෙනම් x කියන්නේ පිරිමි ළමයෙක් ගැනුම් කට්ටලයක මිල පිරිමි ළමයෙක් ගැනුම් කට්ටලයක මිල රුපියල් 2000යි කියලා එනවා. ඊළඟට තියෙන්නේ මම මේ යට ටික ඔක්කොම අහගන්නම් මම ඊළඟ ගානට යන්න. අපි දන්නවා x සමානයි කීය කියලාද 2000යි කියලා. එතකොට x සමානයි 2000යි මම x අගය එකට එක කියන සමීකරණයට ආදේශ කරන්න. හරි. එතකොට එනවා අපේ සමීකරණ තිබ්බේ 2x ඍණ 3y සමානයි 1000යි කියලා. ආදේශ කරපුවාම x වෙනුවට දාන්න ඕනේ කීයද? 2000. 2 වැඩි කිරීම 2000 ඍණ 3y සමානයි 1000. දෙකේ ඒවා 2000ක් කීයද? 4000යි. ඍණ 3y සමානයි 1000යි. මම මේ ඍණ 3 මේ පැත්තට අරන් යන්නම්. ඒත් එක්ක මේ 1000 මේ පැත්තට අරන් එන්නම්. මේ ඍණ 3 මේ පැත්තට අරන් ගියපුවම ළමයි කීයක් වෙනවද? ධන 3y වෙනවා. මේ ධන 1000 මේ පැත්තට අරන් ආපුවම ඍණ 1000ක් බවට පත් වෙනවා. දැන් 4000න් 1000ක් අඩු කරපුවාම 3000යි කියලා එනවා මට උත්තරේ. 3000 බෙදීම 3000 සමානයි 3යි. දැන් බෙදන්න තියෙන්නේ 3ෙන් 3 3 ඒවා 1යි y සමානයි 1000යි කියලා එනවා. හරි. එතකොට මේක වෙන වෙනම ලියන්න ඕනේ x සමානයි 2000යි y සමානයි 1000යි. මෙතන පිරිමි ඇඳුම් මෙතන ගැහැණු ඇඳුම් කියලා වෙන වෙනම ලියන්න ඕනේ. එතකොට මේ රෝමන් ලකක් දෙක කියන ගාන ඉවර වෙනවා. ඊළඟට අපිට මේ අමතරව දීලා තියෙනවා මේ VG භාග ඇසුරෙන් ගානක් ඒකම B වල මම ඒකත් උහුම කරලා දාන්නම්. සුළු කරන්න තියෙන්නේ මම ගාන ලියා ගන්න ඉස්සෙල්ලාම.
මෙතන 5යි x බෙදීම x වර්ග ඍණ 1 ඍණ 4 බෙදීම x ධන 1. හරි. අපි දන්නවා ඕනෑම භාගයක් එකතු කරන්න සහ අඩු කරන්න කියන ගණිත කර්ම දෙක සිදු කරද්දී ඒ භාගයන් වල හරයන් සමාන වෙන්න ඕනේ. දැන් මෙතනත් භාගයේ හරය මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මෙතන හරය තියෙන x වර්ග ඍණ 1, මෙතන තියෙන x ධන 1 කියලා. මේ x වර්ග ඍණ 1 කියන්නේ වර්ග දෙකක අන්තරයක්. ඒ හින්දා මම යාව ලියා ගන්නවා x ධන 1 සහ x ඍණ 1 වශයෙන්. හරි. දැන් බලන්න. මෙතන x ධන 1 තියෙනවා, මෙතනත් x ධන 1 තියෙනවා, මෙතන x ඍණ 1 තියෙනවා. හැබැයි මෙතන x ඍණ 1 නැහැ. එහෙනම් මෙයා වැඩි කරන්න ඕනේ කීයද? x ඍණ 1කින් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙයා වැඩි කරනවා x ඍණ 1කින්, උඩත් වැඩි කරන්න ඕනේ x ඍණ 1කින්. එහෙනම් මෙතන එනවා 5x බෙදීම x ධන 1 x ඍණ 1 ඍණ 4x ඍණ 1 බෙදීම x ධන 1 x ඍණ 1. දැන් මෙයාව පොදු හරයකට මම ලියා ගන්නවා x ධන 1යි x ඍණ 1යි වශයෙන්. මෙතන තියෙනවා 5x මේ ඍණ 4 මේ x කින් වැඩි වුණාම ඍණ 4යි x මේ ඍණ 4 මේ ඍණ 1කින් වැඩි වුණාම ධන 4යි කියලා එනවා. ඊට පස්සේ උත්තරේ මෙතන එනවා 5x කින් 4x ගියපුවාම x මෙතන උඩ 4ක් ඉතුරුයි 4 යට x වර්ග ඍණ 1යි කියලා. ඔයාලට ওই විදිහටත් උත්තරය තියන්න පුළුවන්. තවත් මේ නැත්තම් මේ විදිහටත් පුළුවන්. කොහොමද? x ධන 4 x ධන 1 x ඍණ 1 කියලා. හරි ඉතින් ඔන්න ඔය විදිහට 2019 අවුරුද්දේ සමගාමී සමීකරණ ආශ්‍රිත ගාන ඉවරයි.